සුබෝදෑසනක් හැමෝටම. අපි දැන් ඉන්නේ කන්දේ ගෙදර හන්දිය. ඉතින් මේ තමයි අපි අද ගමට එකතු වෙන කට්ටිය. මේ බයිසිකලේ කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කොහොමද මල්ලි? කොහෙන්ද ආයේ තනමල් වෙල්ල ඉඳන්නේ බයිසිකලේ ආවේ. හරි අපි ඉස්සරහට යමු. ඉතින් නාරංගල කන්ද නගින්න අපි බදුල්ලේ ඉඳලා කන්ද ගෙදර හන්දියට එන්න ඕනේ. මේ තමයි කන්ද ගෙදර හන්දිය. ඉතින් ඈතින් පේනවා නාරංගල කන්ද. මෙන්න මෙතනට තමයි අපි යන්න ඕනේ. ඉතින් අපි පොඩ්ඩක් මොන හරි කාලා පොඩි ටෙස්ට් එකක් අරගෙන ගමන ස්ටාර්ට් කරමු නේද එහෙනම්. එන්න යන්න. අපි මොන හරි කාලා ගමන පටන් ගමු. පස්සේ විනාඩි 40යි. වෙදර් එකත් හොඳයි. එහෙනම් අපි නාරංගල ඉවෙන්ට් එක පටන් ගමු නේද? Let's go. මේගොල්ලෝගේ ටයිමින් එක පැය භාගයයි. අපිට පැය කමාරක් තියාගමු අවුල නැහැ. මේ කාරේ. හරිද වෙන්නේ? අනේ මන්දා ඔයේ නාරංගල යමට එලෙන්නේ කවුලට යන්න ඕනේ. මෙන්න මෙතනට ඒත් අපි මෙන්න මේ හරින් නවතිනවා. එතන මත අපි රාත්‍රී කඳවුරු බඳින්නේ. මොකද උඩ සුදුසු නෑ කඳවුරු බඳින්න. රයිට් අපි ඉස්සරහට අපේ සෙට් එක දැන් වෙනකොට ටෙන්ට් සෙටප් කරලාත් ඇති. තුන්දෙනා පොඩ පරක් වුණානේ ෆොටෝස් අරගෙන
අනම්මනම් කර කර එනකොට අපි පොඩක් පරක් වුණා. අපරාධ ටෙන්ට් සෙටප් එකත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හිටියේ. ටෙන්ට් සෙටප් එක කරලා නැත්තම් වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ සෙටප් එක හදලා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. बाणों लगा इतने दिन हुए ओ ये ना आप लोकेशन है ओ टेंट का सेटअप कर लेती हो रही हाँ තේටිය කුතද නැද? අන්න අපේ බොසාගේ වැඩ කොහමද? වැඩ කියන්නේ. හා. වැඩ. මම්මට මේ ගලව. තරුණ කොනේ නේද? හෝ ළමයි යන්න ටෙන්ට් එක නම් අපි ගහලා ඉවරයි. දැන් ඉතින් අපි තේ එකක් බොන්න යන්නේ. තේ එකක් හදන ගමන් අපි නැවත හමු වෙමු. අපේ කට්ටියක් පීක් එකට ගිහිල්ලා තියෙන්නේ. ආනේ දරගෙන ගියානේ. එල සෙට් එකක් දරගෙන ගිහිල්ලා ඔන්න සෙට් එකත් තේ හදන්න ඉතුරු වැඩ ටිකකින් දැස්සි කරනවා. බලන්න ළමයි නාරංගල සුන්දරත්වය 360 view එකක් තියෙන්නේ. डेट yang api better. How's it yani? Tiga bila. Bilang ada. Hamu. Tiga kata gini. හරිද බලන්න තේකේ රස බලන්න ඒකේ රස බලලා අපිට කියන්න කොහොමද තේකේ කොහොමද කැම්පින් කීයක ලකිරි යාට ගිය කිසිම හයර් මේ ලෝ බජට් කැම්පින් එකක ඔය වගේ ටී එකක් හම්බුණාද ඇත්ත කියන්නේ ini merasa tega bonek apa? Area itu balain. Ini merasa tega bonek. Homo එන සීතල හුලම් පාරත් එක්ක දැනෙන සනීපේ මේ සුන්දර view එකත් එක්ක අපි තව ටිකක් උඩට යන් තව ටිකයි අපේ කට්ටිය ටෙන්ට් සෙටප් කරේ මෙන්න මෙතන මොකද උඩ ඉන්න එක ටිකක් අවදානම් ටිකයි
ඉතිරි එක නම් මාරගතිය. මං ඔක්කොම අල්ලගන්න. බාන් ওই පැත්තට යන්න එපා සුදු පුතේ. යන්නේ නැහැ කී පැත්තට යනවා. මේක දාලා දෙන්න අපේ කටුන් කන්න. තව අතනින් දෙකක් ගමින් අතියා ගමු මේකේ. හරි. මේක. මීන් පාත් කළද? ආවගේ ඉමිට දිගාර ගන්න. පොඩ්ඩක් ගහගෙන. ඔක මේ ඇලුමිනියම් පිකාට කියලා දිගාර ගන්න. ඒක තමයි කරන්නේ. මේ වගේ දැම්ම නේද? මොනවද බලන්නේ? ඔව් අපි එක එක ලං කරමු. පොඩක් අඟුරක් කටෙන් දීලා. ටීවී විතර වැඩි වෙන්න කියලා අඟුරු ටික වැඩි කරගෙන මේක දාලා. නායකේ වන්න ඕනේ. අයියේ එන්නකෝ ආ කිසිම ෂොට් එකක් දැම්ම නෑ නෑනේ මට පොඩ්ඩක් මේ පිට පොඩ්ඩක් දෙන්න. නින්දක් දාගන්න බැරුණා වේ. එද්දි නින්දක් දාගෙම නෑනේ. පොඩ්ඩක් පොඩි දැන් බොන්න ඕනේ කීකේ කෑ ගැහුවා පොඩි මේ පොඩි සිගරට් එකක් පත්තු කරගමු. පත්තු කරගමු. අපිට තව පල්ලහැට යනකම් කඩේ ගාවට යනකම් දෙකක් තියෙනවා. දන්නවා අපිට කිව්වා. අන්න එහෙම ඉන්නවනේ. ඒ ලොක් කළා වුණා මේ වගේ ඉන්නවා. ලයින් තියාගන්න. ලයිට් මොන තියාගන්නද? හර්ෂයි. ඔව් කියන්නකෝ පොඩ්ඩක්. මේ තියෙන්නේ
මේක මේකනේ. මෙන්න මේක මේ පීක් එක ඇවිල්ලා මෙන්න මේ පීක් එක ඇවිල්ලා ඔක නමුණුකුල හරිද දොර ඔහොම ගියාම මෙන්න මේ හරිය තමයි මඩොල් සීම පුංචි ලෝකාන්තය තියෙන්නේ ඔය කියන්නේ ඔය ඔයගොල්ලන් පේනවනේ වීඩියෝ එකේ දැන් මේ හරිය තියෙනවා මේ කන්ද උඩම මේ කණු දෙකක් අන්න ඒ හරිය තමයි මඩොල් සීම ඊට එහා පැත්තේ අර ගස් කෑල්ල තමයි ඒක තමයි ආත් කැලේ පතන එතකොට මේ කන්දේ ඉවර වෙන තැන තියෙනව නේද? ඔය දැන් මෙන්න මේ හරිය. මෙන්න මෙතන තමයි කුයින මවුන්ටන් තියෙන්නේ. ඔය තුන තමයි ඔය එක පේලියට තියෙන්නේ. ඒක තමයි මේ බදුල්ලට පේන්නේ. ඔතනින් එහා පැත්තට ඇවිල්ලා නැගෙනහිර පළාත. රයිට්. ඔන්න ඔහමයි අපේ නාරංගල ඉවෙන්ට් එකේ තොරතුරු. ඉතින් නාරංගලට ඔන්න ඔය වගේ ප්‍රදේශයක් පේනවා. තව කන්ද මුදුනට තවත් හොඳට නේ ඕක ඔහම කියලා දුන්න හරියන්නේ. පේනවා. පිනං කෑම් කරා ඊයේ නාරංගල ඔන්න දැන් අපි ආපු විදියටම වඩා හොඳට අස්පස් කරලා තියෙන මෙතන පොඩ්ඩක් තිබුණා කුණුව නම්මන ටිකක් අපි ටික අස් කරලා දැම්මා. ඉතින් ගාබේජ් ටිකක් තියෙනවා අපි අරන් යනවා. ඔව්. එනායට කියන්න තියෙන්නේ දාලා යන්න එපා. ගේන කිසි දෙයක් දාලා යන්න එපා. හේතුව තමයි ඉක්මනින්ම අපිට මේ කදෝරු බීමත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ගේන කිසි දෙයක් දාලා යන්න එපා. මේ සුන්දරත්වය විඳලා පාසටහන් විතරක් තියලා යනවා තමයි ඉදාම වටින්නේ. මේක ආයේ නැති වුණොත් අපිට ආයේ නාරංගල එන්න වෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොම අස්පස් කරගෙන නාරංගලට කතා බයි කියලා අපි පල්ලම් බහින්නයි මේ හදන්නේ. යක් මල්ලිය. යක් කටියට හිටලෙන් එදින්න බා. ඈ? ඊයා අමාරු පාරෙන් අද යන්නේ. හැමදාමත් කට්ටිය එන පාරේ. Wah, katanya pengen pikir nih. Sekarang kalau mudin. Oh. Oh. Hah? Ah.
දැන් එහෙම අමාරු ටික බෑගෙන ඇවිල්ලා දැන් තේ කෑල්ලකට හම්බුණා. ටික තමයි බෑගෙන යන්න තියෙන්නේ. එහෙම ගිහලා මෙන්න මේව පල්ලෙහාට අපේ කට්ටිය ඉන්නවා. යා. හා. ඔන්න ඕකේ ඔය නම්බර්ස් ටික එහෙම ගනි. උංගලා ගෙදර. ෆොටෝ එක ගන්න. මල්ලි. තාත්ත මොනවාද? හතරයිද අයියා? ඔව් හතරක් දාන්න. ඒ කොහෙන්ද වෙන්නේ නැහැ. කඩේදී එනේ.